අම්මගේ හදවතින්ම හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා මං කියන බණ පදයක් ගන්න. හන්තාන වගේ තව තැන් 100ක් මේකේ හැදෙන්න ඕන ලංකාවේ. කෝටි ගාණක් තරුණ තරුණියන්ගේ අනාගතයේ අභියෝග ජය ගන්න පුළුවන් පෞරුෂත්වයකින් හෙබි. පිරිසක් බිහි කරන්න නොමග යන පිරිස ඇදලා අරගෙන කොටින්ම සමාජ මාධ්‍ය ගැන කියනකොට මතක් වෙන්නේ හන්තාන හාමුදුරුවනේ. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතයේ තුලින් අවභාවිතා වෙන්නේ නැතුව කොහොමද ජීවිතය හදාගන්නේ කියන එක උගන්වන්න රාජ්‍යයකට බැරි වුණා ආණ්ඩුවකට බැරි වුණා. නමුත් ඒක හාමුදුරුවෝ කරනවා. ඒ නිසා මේ වෑයම හුදෙක් මේ සසුනත් සමාජයත් ලංකාවත් මිනිස්සුන්ගේ සුගතිය වෙනුවෙන් මිසක්කම් කාගේවත් කොන්ත්‍රාත් එකක් නෙමෙයි. හාමුදුරුවෝ සද්භාවයෙන් කරන කටයුත්තක් කියන එක හොඳටම පැහැදිලි. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හාමුදුරුවනේ කැස්සක්වත් හැදෙන්න නම් එපා ඔය යන ගමනට. ඔය කරන වැඩ තව දුරටත් හොඳට කරන්න. ගොඩක් පිං හාමුදුරුවෝ. වහන්සේට අතර අපි දැන් සම වයසේ මම හිතනවා මට වඩා අවුරුදු කීපයක් බාලයි. එහෙමයි හාමුදුරුවෝ. එතකොට අපේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත එකම චීවරයේ දරාගෙන ඉන්න තරුණ භික්ෂුවක් හැටියට අපිට ලොකු සතුටක් ඒ වගේම සංඝ සමාජයේ හැටියට ලොකු අභිමානයක් තියෙනවා. ඔබ වහන්සේ සාමාන්‍යයෙන් විවිධ විදිහට සංවිධානය කරලා තරුණ තරුණියෝ දහස් ගණනක් ගෙන්නන්න ලොකු ඕන කෙනෙකුට පුළුවන්. එහෙමයි. හැබැයි ඔබ වහන්සේ මේ ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි. රටවටේ තරුණ තරුණයන් මං හිතන්නේ සෝමහාමුදුරුව වැඩ ඉන්න කාලෙට වඩා ලොකු පෙරලියක් ඔබ වහන්සේ මේ පුංචි කාලෙට කරලා තියෙනවා. ඉතින් මේක මේ විදිහටම මොන බාධකාවක් විවිධ විදිහට චෝදනා ඉස්සරහට එයි. තව නිහි පැවිදි දෙපාර්ශවයෙන්ම විවිධ අභියෝගයේ ඒ කිසිම අභියෝගයකදී නොසැලී නොබියව මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔබ වහන්සේගේ මේ ලබා දෙන අමිල දායකත්වය ඉදිරියටත් ওই විදිහට ලබා දෙන්න තරුණ භික්ෂුවක් හැටියට ඔබ වහන්සේ පසුපසින් අපිත් සදාකාලිකව ඔබ වහන්සේගේ මේ ගමන තුල ඉන්නවා කියලා හදවතින්ම මතක් කරගන්න. ගොඩක් පිං හාමුදුරුවනේ.